හරි යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න මම අද ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ vegetable salad එකක් හදන විදිය. ඒක හරිම රසයි. ඒක හරිම ගුණයි. ඔන්න දැන් අපි පටන් ගමු අවශ්‍ය දේවල්. ගෝවා, carrot, bell pepper, ලූණු, cucumber, red cabbage, tomato and lemon ගෙඩියකුත් ඕනේ. ඉස්සෙල්ලම අපි bell pepper එක පොඩි කෑලි වලට කපා ගන්නවා. ඔක්කොම එකම විදියට එකම සයිස් එකකින් කපා ගමු. එතකොට සලාඩ් එක ගොඩක් ලස්සනට හදා ගන්න පුළුවන්. ඊළඟට කැරට් ටිකත් අපි පොඩි කෑලි වලට කපා ගන්නවා. ඊළඟට කියුකම්බර් ඒකත් සාමාන්‍ය සයිස් එකට කපා ගන්නවා. ඊළඟට අපි ගෝවා ටික පොඩියට කපා ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ තතු කැබේජ් එක. තතු කැබේජ් එකත් පොඩි පොඩි සයිස් වලින් කපා ගන්නවා. ලූණු ඒ වගේම තක්කාලි ඒ ටිකත් ඒකට එකතු කරගන්න ඕනේ. මතක තියාගන්න ඔක්කොම පොඩි සාමාන්‍ය සයිසස් වලට කපා ගන්න. ඊට පස්සේ අපි දෙහි ගෙඩියත් දෙකට කපලා තියාගන්න. දැන් අපි ඔක්කොම කපලා ලස්සනට ඩ්‍රෙසින් එකට ලෑස්ති වෙන්න ඕනේ ඊළඟට හදාගන්න. මේ මම දැන් කපලා කටින් බෝඩ් එකේ ඔක්කොම ලෑස්ති කරලා තියෙනවා. හරිම ලස්සන පාට වලින් අපිට ඒක හදාගන්න පුළුවන්. දැන් මේස හැන්දක් විතර දානවා. ඊට පස්සේ අපි දාගන්න ඕනේ මස්ටර්ඩ් ක්‍රීම් වලින්. ඉන්ග්‍රේඩියන්ට්ස් දානකොට ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට ඒවා ඇඩ් කරගන්න. ඊළඟට ගම්බෙරිස් දානවා, ලුණු දානවා. ලුණුත් Tamanට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. දාලා අපි ඔක්කොම එකට මික්ස් කරගන්න ඕනේ. දැන් මම ඔක්කොම සලාඩ් එකටම එකතු කරලා අන්තිමටම අපි එකට එකතු කරනවා දෙහි සාමාන්‍ය භාගයක ප්‍රමාණයක් එකතු කරනවා. දෙහි වලින් ගොඩාක් මේ සලාඩ් එකට රසක් ගන්න පුළුවන් අපිට. අන්තිමටම අපි ඕගොල්ලෝ කැමති නම් ඕගොල්ලෝ ළඟ තියෙනවා නම් ඔලිව් ඔයිල් වලින් තේ හැන්දක් එකතු කරගන්න. vegetable salad වලට ඔලිව් ඔයිල් දැම්මහම ගොඩක් රසයි ඒ වගේම හරිම ගුණයි. දැන් මේ ඔක්කොම ගුණ දේවල් තමයි අපි දාලා තියෙන්නේ. ඔයාලට ඕන නම් කර්ඩ් වෙනුවට මයොනයිස් දාන්නත් පුළුවන්. මම කර්ඩ් වලින් තමයි ඩ්‍රෙසින් එක ඔක්කොම හැදුවේ. දැන් අපි හොඳට මික්ස් කරන්න ඕනේ. දැන් අපි ඔක්කොම මික්ස් කරලා ඉවර වෙලා මම හිතුවා ඒකට බිත්තර වලිනුත් තියන්න. එතකොට අපිට සලාඩ් එකත් එක්ක මොනවා හරි එක්ක ෆිෂ්, එක්ක චිකන්, එක්ක එග්ස් ඕනම දෙයක් ඔයගොල්ලන්ට කැමති දෙයක් එක්ක මේ සලාඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට උදේට එහෙම නැත්නම් රෑට අපිට මේ සලාඩ් එක යූස් කරන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලෝ මේ වගේ රස ගොඩක් ගුණ සලාඩ් එකක් හදලා try කරන්න බලන්න. අන්තිමටම මම එග්ස් වලට ලුණු, ගම්බෙරිස් ටිකක් එකතු කරනවා. නෝක තමයි අවසානයේට අපිට සලාඩ් එක දකින්න ලැබෙන විදියට. එහෙනම් ඕගොල්ලොත් මේ රසම රස සලාඩ් එක try කරලා බලන්න. bye.